මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා බලමු වෙහිකල් එකේ අලුත් වාහනේ මම මේකක් හදාගත්තා යෝගට් කාපට් කරපු පාරේ යනකොට you don't even feel like you're driving මේක touch screen so cool වාහන නැති තැනක පොඩක් හැදලා බලන්න ඕනේ මට පුළුවන් ද කරගන්න කියලා නැත්නම් ඉතින් හෙටත් ඩ්‍රයිවර්ත් එක්ක තමයි යන්න වෙන්නේ hi everyone a very good morning to you මම වෙලාව උදේ 11යි උදේ කරුදේම නෙමෙයි almost දවල් I woke up and I thought I'm doing a vlog today. හේතුව අද මම vlog එකක් කරනවා කියලා ඊයේ හිතුවා ඒකට හේතුව තමයි මම ඊයේ වෙනකම් අතරකෝ ඊයේ රෑ වෙනකම්ම I was a little mood off you know girls being girls මම හරිම low energy හරිම negative හරිම dull mood එකක හිටියේ දැන් දවස් 4ක් විතර එක දිගට and I was like this is not me ඒ කියන්නේ මං එහෙම low energy වුණත් මං ඒකට මාව overrule කරන්න දෙන කෙනෙක් නෙමෙයි මං. ඒ කියන්නේ මොකද ඊයේ දවසමත් මම නැගිට්ටා මං උදේට කෑවෙත් නෑ මං නැගිට්ටා watch දැම්මා ආයෙත් ඇඳට වැටුණා ඊට පස්සේ ඇඳේ පෙරලි හිටියා දවල් 2-3 වගේ වෙනකම් ඊට පස්සේ I was like no I'm not doing this I'm gonna go eat something I like කියලා මං අපේ අම්මිවත් ඇදගෙන ගියා සූෂි කන්න ඊට පස්සේ ගෙදර ආවට පස්සේ සමහර 5 විතර වුණා ඊට පස්සේ අපි වෙසක් කුඩු පත්තු කරලා නෙමෙයි බකට් පත්තු කරලා ඒ ටික කරලා ටිකක් මම ඔළුව පොසිටිව් විදිහට තියාගත්තා ඊට පස්සේ මං හිතාගත්තා අද නැගිටලා නම් මං ඒක මට වෙන්න දෙන්නේ නැහැ I think එහෙම දවසක් තියෙනවා what to do So, to start off my day, I made my most favorite breakfast. Make rather fruits with me, I was too lazy. What made me want to do a vlog today is my dullness. Other idea villa, api yanawa down south. Not a big deal, but I love down south. ලංකාවේ travel කරන්න වැඩිපුරම කැමති down south, the beaches, the coastal areas, the beautiful hotels, cafes. Oh my god, my favorite place to go. We are not going to enjoy anything. අපි යන්නේ අපේ official වැඩ වගේකට. හැබැයි නිකම් යනකොට මම හිතුවා it's better to take you all so that I will also be happier. අපි අද 12 මාර්ගයේ හැබැයි මම ලෑස්ති වෙලා ඉන්නවා මොකද මම තව වෙලාවක් ඇඳේ හිටියොත් මම ආයෙත් අර ඊයේ තත්ත්වෙට වැටෙනවා. මට ඒක ඕනේ නැති නිසා මම දැන්ම ලෑස්ති වෙලා ඉන්නවා මගේ ඩ්‍රයිවර් එනකම්. Oh I forgot. ඩ්‍රයිවර් කව මතක් වුණේ. මගේ thumbnail එක හරි මගේ caption එක හරි ඔයගොල්ලෝ දකින්න ඇතිනේ vlog එකේ. So yeah. I am changing my vehicle for 2 days. මම දවස් 2කට මගේ වාහනේ මාරු කරනවා. ඉතින් ඒ වාහනේ මාරු කරන දවස් දෙක ඇත්තටම එක දවසකට මොකද මම කියන්නේ මම මගේ වාහනේ දවස් දෙකකට මාරු කරනවා. හැබැයි අද මම වාහනේ පදින්නේ නැහැ. මොකද ඒක brand new. මට පළවෙනි දවසේ පදින්න බයයි. මොකද මම පදින්නේ හරි චූටි කාර් එකක් නේ. ඉතින් I'm thinking of an upgrade. මම අද දවසේ මගේ driverට බාර දීලා හෙට දවසේ මම අතට ගන්නවා. ඉතින් අද vlog එක අදයි හෙටයි දවස් දෙකම කන්ටිනියු වෙනවා. හෙට බලමු වාහනේට මගේ අතින් මොනවා වෙයිද කියලා. Just a little. The good thing about mascara is ඔයාගේ ඇස් ඩල් නම් මට හිතන විදිහට ඔයාගේ ඇස් දෙක පොඩ්ඩක් ලස්සට ලොකුවට පෙන්වන්න පුළුවන්. Let's go! I got the key!
Do you want to see my new vehicle? I will show you. Ta-da! This is what it looks like. අපි බලමු ඉස්සරහින් කොහමද මගේ අලුත් vehicle එක පේන්නේ කියලා. Ta-da! It's so nice. I had an option. I had to pick from colors. මම grey එක ගත්තේ. මොකද මම දැන් පදින්නේ සිල්ල පාට පොඩි කාර් එකක් නේ. And I like neutral colors, white colors. Okay, I'm gonna go on my first ride. I'm gonna take you a little nervous. But අපි අද ගමන පටන් ගන්න කලින් අපි පොඩි ride එකක් මේ හරිය ගිහිල්ලා. Let's go. You press it and you open it. Oops. හරි අපි trial එක අපි දැන් යන්න හදන්නේ. Oh my god, it looks so nice. Are you ready for a ride? Okay, got into the vehicle. Hari musai. Woo! Hondata paara peenawa. Now we start the vehicle. Brakes. 2 hours later. Make a main voice activation තියෙනවා. මම ඒ ගැන වැඩි විස්තර ඔයගලන්ට කියන්න. But make a touch screen. So cool! I'm excited. Okay, අපේ trial එක අපි දැන් යන් එහෙනම්. Yeah. Nice part is හොදම වැඩේ මගේ ෆෝන් එක ගානට මට තියාගෙන තැනක් නම් හම්බුණා වාහනය. Okay, let's No. I'm excited. I just don't know to figure out what I want to do next. Okay, then make a passage now. And now the seat is coming forward. And then we have this seat. Short girl problems. Brake and roll up the windows if down. now you put it to D. Oh. කොහෙද මේකේ horn එක තියෙන්නේ? Found the horn. හරි දැන් අපි ගෙදර ගේට්ටුව වහනවා අපි. There's so much that I need to learn about the vehicle, but let's see how friendly it is to drive. I hope you can see me. මා පේනවා නේද ඔයගලන්ට? අර පොඩි කාර් එක වගේ මේක තනින් තන නවත්තන්න නම් බෑ. Okay. දැන් මම වම් පැත්තට සිග්නල් එක දැම්මම මට වාහනේ නවත්තන්න ඕන නිසා. And look. There's a left mirror. මම දැන් වමට කරලා පාක් කරන්න පොඩ්ඩක් මේ වාහනේ නවත්තන්න ඕන නිසා මම වමට සිග්නල් එක දැම්මම left side එකේ mirror එක පෙන්නනවා. Sorry, my camera on වෙනවා so that I know how much of space I have. It is so cool. දැන් මේ මට මෙහෙම කරලා යන්න පුළුවන් shape එකේ. මම මගේ පළවෙනි වාහනේ ගත්තමත් වාහනේ පුරුදුනේ මේ පාරේ. ඉතින් මං හිතුවා අද risk එකක් අරගෙන තනියෙන් යනවා කියලා. මොකද මේ වාහනේ නම් තනියෙන් පැද්දේ නෑ මම මුලින්. But I'm so proud of myself. මම ලොකු වාහනයක් තනියම හදගෙන යනවා දැන්. හෙට දවසේ තනියෙන් ගත කරන්න කයි ඔසිල්ලක් නෑ. Let's go. Ooh. Two hours later. The trial is over. Trial period එක ඉවරයි මගේ. දැන් අපි බලමු vehicle එක park කරලා reverse. Oh, okay, reverse. මේ vehicle එකේ 360 camera එකක් තියෙනවා. එක camera එකක් කොහොමත් ඔයාට reverse cam එකක් තියෙනවා. ඊට අමතරව උඩින් ඔයාට පෙන්නනවා vehicle එක වටේටම කොහොමද space තියෙන්නේ කියලා. අතනින් ටුක් එකක් යනවා බලමු ටුක් එක vehicle එකට පෙන්නන්නේ කොහොමද කියලා. මේක තමයි අර උඩින් ඒ කියන්නේ හතර පැත්තම පේන 360 camera එක. මේ ආවෙන reverse camera එක. මේ වාහනේට මම තාම හුරු නෑ. නොක තමයි කිව්වේ.
oh shit පෙන්වන්න බෑනේ දැන් පොඩි දැන් මම ඔර පෙන්වන්න දෙපැත්තේ කොච්චර ඉඩ තියෙනවද කියලා ඔයාලට මේ කැමරාවෙන් බලා ගන්න පුළුවන්. I think that's one of the most coolest things I have witnessed in a vehicle. දැන් මේ අපේ ගෙදර පිටිපස්සේ තියෙනවා දේවල් වගේක් මේකේ ඉන්ඩිකේෂන් එකක් දෙනවා මෙතන වඩී කියලා. හැබැයි තව ටිකක් දුර තියෙනවා මේ. නියුට්‍රල් වලට දැම්මා. පාකින් වලට දැම්මා. බ්‍රේක් එකත් ඇරියා. දැන් අපි බලමු. I don't know මං හරිම එකක් මුලින්ම මම හිතේ මට ලොකු වාහන ටිකක් හිතන්නකෝ මුලින්ම ගත්තොත් සයිස් එකකින් ලොකු එහෙම නැත්නම් high end එහෙම නැත්නම් what do you say features ගොඩාක් තියෙන ටිකක් අර බේසික් වාහනයකට වඩා දෙයක් තියෙන වාහනයක් මට පදින්න බෑ කියලා තමයි මම මෙච්චර කියලා හිතාන් හිටියේ. දැන් මට හෙට දවස් වෙනකන් ඉවසිල්ලක් නැහැ. දවසම ගත කරන්න මේ වාහනෙත් එක්ක ට්‍රැෆික් වගේ වෙලාවට කොහොම මට හැංගීමක් ගන්න නෑ පොඩි බයකුත් තියෙයි. හැබැයි let's hope for the best. මේ vlog එක පුරාට වෙති ඔයගොල්ලන්ට මගේ excitement එක අහන්න ඉන්න වෙයි. चंदा भी दीवाना है तेरा चाहती है तुझसे सारी चकोरियां काजल की सियाही से लिखी है तूने जाने कितनों की लव स्टोरियां केसरिया तेरा इश्क है पिया रंग जाओ අපේ වැඩ ටික ඉවර කරනකොටත් හොඳටම වැස්සා ඔන්න දැන් නම් පායලා තියෙනවා. අපි හිතුවා ටක් ගාලා මොන හරි කාලම කොළඹ යනවා කියලා. හැබැයි යනකොට අපිට එනර්ජි ටිකක් මදි වෙහිකල් එකේ. ඒ නිසා අපි එතන වෙලාවට අපි හිටපු තැනම ළඟින්ම තියෙන charging point එකක් හොයාගෙන අපි කනකම් අපේ වාහනේ දැම්ම charge වෙන්න. මේ experience එක නම් මගේ first time. මම ඇත්තටම දැනන් හිටියේ නෑ. vehicle එකක් මෙම charge කරන විදියවත් charging points හොයාගන්න විදියවත්. So I think I had a new experience to my life and it was good. අපිට ටිකක් මහන්සි වෙලා හිටියේ නිසා අපි කාගෙන ගියා. මම vlog කරෙත් නැහැ. But we got some really nice food from this place and we enjoyed. අපි හොඳට බඩගෙන හිටියේ. ඉතින් අපිට වීඩියෝ කරන්න ඇත්තටම අමතක වුණා. ප්ලස් මගේ බැටරි බහලා අපි ආපු වැඩේ කරගත්තා. දැන් අපි කාලා ලගොන්දට්ටු කරම්බෝ. Keep watching. Tomorrow is the real vlog. I am fascinated. අපි හෙට සෝලෝ ඩේට් එකක් යනවනේ. ඒ යන ගමන් බලමු මේක දවල් වරුවට sunroof එක open කරාම කොයි වගේද කියලා. The next day. Hi. Okay. Good morning. අද ඇවිල්ලා බ්‍රහස්පතින්දා. අද ඇවිල්ලා මැයි 15. ඉස්සර මට අතර මේ කොණ්ඩේ මේ පීරණ පුරුද්දක් තිබුණේම නැහැ. ඒ කියන්නේ එච්චරට මගේ කොණ්ඩේ soft. මම අද යන්නේ ටිකක් self care දේවල් ටිකක් කරන්න. usually කරන තැනටයි අලුත් තැනකටයි මම යනවා. My face treatment and my hair treatment today. ඒත් එක්කම මම යනවා තව අලුත් තැනකට. This is for my entire body. මම යන්නේ අද මගේ දෙවෙනි session එකට. දෙවෙනි session එකෙන් පස්සේ මට ඇත්තටම ආසයි. මම ඊයේ කිව්වානේ I was feeling very dull the past few days and all that කියලා. ගැන ළමෙක්ට සාමාන්‍යයෙන් එහෙම දවස් තියෙන්න පුළුවන්. Must do something to feel good and like I must get out of it කියන තැනට මම ඔළුව හදාගත්තා. ඉතින් ඒ හදාගත්ත එක මම decide කරා අද මම solo date එකක් යන්න.
solo date with my new friend. Firstly, I wanted to go to gym in the morning. But ඒකට තාම මගේ body එක settled නැහැ. Gym skip කරා උදේ. හැබැයි I got my proteins, I got my supplements in the morning. මම ඒ ටික ගත්තා. මොකද පහුගිය ටික මම ඒවවත් ගත්තේ නැහැ. Sad thing, I've lost my tripod. I can't find it anywhere in the house. It's not there. Too bad. Let's spend some time together with me. Let's see how my day goes, and let's see how my day goes, especially in my new vehicle. Let's go. कैसे तू गुनगुनाए मुस्कुराए छोटे मोटे बातों पे मुंह फुलाए ये ना सका मेरी याद पास मुझे लाए नादानिया खींचे मुझे नादानिया दिल के सारे इशारों पे बस तेरा ही नाम है आजा पास मेरे लिखे सो कहानियाँ तू जो साथ मेरे लगे जहाँ पलियाँ तेरी सांसों में बीते हर पल मेरा तेरी आंखों में देखूं हर कल मेरा कभी होना नहीं दूर हो जाने जा जरा पास तो आ फिर से दोहरा මම මගේ ෆෝන් එක හයි කරගත්තා මේ ස්ටියරින් වීල් එකේ. දැන් ඔයගොල්ලන්ට මාව රෝලර් කෝස්ටර් එකේ යනවා වගේ පේනවා ඇති. මට තාම මේ vehicle එකේ measurements ලකුවටම පුරුදු නැහැ. ඒ නිසා මම risk එකක් ගන්නේ නැතුව ටිකක් slow drive කරනවා. මම ඇත්තටම මේ මම ටිකක් දැන් දුර ආව විනාඩි 20ක විතර දුර. මම එන මග drive කරන ගමන් නිකන් ෆෝන් එක මැදින් තිබ්බා. And දැන් මේ කලයිට් එක නවත්තන් ඉන්න ටිකට ඒක charge වෙලා. I didn't know there was a charging like මොකද ඒකට අර magnet charge එකක් vehicle එකේම තියෙනවා. It's really useful. Yeah. මේ අවුරුද්දට මම හිතන්නේ මම පෙන්නන පළවෙනි solo date එක මේක කියන්න ඔයගොල්ලෝ solo dates ගියාද ඔයගොල්ලෝ කොහමද ඔයගොල්ලොත් එක්ක මේ අවුරුද්දේ කාලය ගත කරන්න හිතාගෙන ඉන්නේ ඔයාලා වෙනුවෙන් oh god අහරවනේ මාව ඔයාලා වෙනුවෙන් ඔයාලා මොනවද කරන්නේ කියලා මේ අවුරුද්දේ plan කරන් ඇතිනේ කියාගෙන යන්න බලන්න අහන්න ආසයි ඔයගොල්ලෝගේ plans. New room today. We're doing the hydration. Currently hydrofacial එකට තමයි මම කැමතිම. ඒකේ මේ steps මාර satisfying. සහ ඉවරනට පස්සේ skin එක මාර ලස්සනයි. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකේ steps මම දන්නේ නැහැ මොනවද එකින් එක කියලා. හැබැයි we have about 5 steps and wrapping things up with a really good massage and a nice mask. මම ඉතින් ඕක enjoy කරන්න ඕන නිසා හැම එකම වීඩියෝ එකක් අල්ලන් හිටියේ නෑ. හැබැයි මම මොන mood එකේ හිටියත් මේ වගේ දෙයක් කරාම මට මාරම ඔළුවට හොඳයි. So that's exactly what I'm doing. This is all my gunk. It has all come and filled here. And this is my face now. It feels fresh. As yata hema tibuna dalgatiya cheeks wala tibuna and my nose especially I had a lot of white heads. Eva then ඔක්කොම වගේ ගියා.
and I feel good. Now let's go for the hair treatment. I am excited. මම ආසයි මේ hair treatment එකටත්. ඒකේ steps කීපයක්ම තියෙනවා. I'll show you how it's done. And my current favorite hair treatment is the revitalizing scalp treatment. මේ treatment එකේ steps තියෙනවා 5ක් විතර. අර side එකේ තියෙන machine එකෙන් තමයි treatments ඔක්කොම කරන්නේ. ඊළඟට කරන එකට තමයි මම කැමතිම. ඒක හරිම satisfying. මට ඇත්තටම කිව්වොත් ওই treatment එක කරද්දී නිින්ද යනවා. හැබැයි මම ওই කෑල්ල හැරිලා බලාගෙන ඉන්නවා. මොකද ඒක හරිම satisfying. ඔළුවටත් සනීපයි. plus ඒක බලන් ඉන්නත් හරිම cute. Like I hope you get what I'm saying. ඔය TikTok එකේ ASMR videos එකෙන් බලන කෙනෙක් නම් ඔයාට මම මේ කියන එක තේරෙන්න ඕනේ. And this step, it's cooling. මම දන්නේ නැහැ step by step මොනවද ඒකේ තියෙන්නේ කියලා. හැබැයි it's just so cooling and so refreshing. And this is the last step, giving me the best massage in the world. As you can see, I am almost asleep. I hope you can feel how good this treatment is. මේක ඇවිල්ලා revitalizing scalp treatment. මම වැරදි නැත්තම් මේ treatment එක කරන්නේ කෙලින්ම scalp එකට. කොහොම හරි ඒක ඉවරයි. අද නම් on time කිසිම කලබලයකුත් නැතුව මගේ treatments දෙකම මම ලස්සනට වෙලාවට ඉවර කරගත්තා. Got my lunch. Now we are going for the next appointment. I feel fresh. Kunde maar cool mage. Hi. I just got my lunch. Mama made. No, මෙතන වෙනම lunch එක තියෙනවා. Okay, got my lunch and then my favorite drink. got a matcha strawberry. මම පහුගිය ටිකේම චුට්ටක් ජංක් කෑවා. ඒ කියන්නේ හරිම unhealthy food habits ටිකක් මට පහුගිය ටිකේ තිබුණේ. ඒකත් එක්ක මම මාර විදියට මම හිතන්නේ mentally අවුල් යන එක තව වැඩි වුණා. ඒක හරියට sweets කෑවා. හරියට ඒ කියන්නේ කිසිම balanced කෑම මොනවත් ගත්තේ නැහැ. අර ඒවත් එක්ක ඒක උනේ මම energy අඩුවෙන් හිටිය නිසා ඒක කරාම තවත් energy අඩු වුණා. ඒක දැන් තමයි මට තේරෙන්නේ. මම ඇදේටද I love it. One problem in this car, my cup doesn't fit. Cup holder එකක් තියෙනවා මෙතන. එකක් තියෙනවා. මගේ Stanley එක මට ඒකට දාගන්න පුළුවන්. Yeah. Yes, yeah. But මේ වගේ cup එකක් hold කරගන්න මම හිතන්නේ තරක් නෑ මට පේන විදියට. හැබැයි ඒක විතරයි මට දැනට තියෙන එකම negative day. Have about 25 minutes for my appointment and it takes about 10 minutes to get there. So I'm gonna eat my lunch. A brown bread sandwich because I straight away can't go into a salad diet. I'll get a carb but at least I got a brown bread sandwich. So ඔගොල්ලෝ දැනගෙන හිටියද? අනේ ඔගොල්ලෝ දැනගෙන ඉන්න විදියක් නැහැ. කොහොමත් මොකද මම ඔයගොල්ලන්ට මගේ අලුත් කායක මොකක්ද කියලා කිව්වෙත් නෑ තාම. මේක ඇවිල්ලා curve electric vehicle එක තමයි මම මේ පදින්නේ. ඔයගොල්ලෝ බලන්න curve කියන්නේ මොකක්ද කියලා. The company is a company that you all know. It's Tata. සාමාන්‍යයෙන් අපි Tata කිව්වම එකපාරට අපිට ඔලුවට එන vehicles තියෙනවානේ. This is their passenger or their මොකද කියන්නේ passenger vehicles තමයි මේ range එක. They have newly introduced first time vehicle එක ගැන දැනගන්නකොට මට තිබුණ impression එකට වඩා මාර වෙනස් වුණා. ඊයේ මම මේක පදින්න අතට ගත්ත ගමන් ඒ වෙලාව ඉඳලා මගේ impression එක ඇත්තටම මාර විදිහට වෙනස් වුණා.
so trust එක පැත්ත ඒ දේවල් ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කම්පැනි එක ඔයගොල්ලෝ කොහොමද දන්නවා. vehicle එකේ මට ඇත්තටම ආස හිතුණු කෑලි කීපයක් තියෙනවා. one thing is this මම ඒක ඔයගොල්ලන්ට යන මගදී පෙන්නන්නම්. දැන් රස්නේ වැඩි නැත්නම් මම ඒක දැන් පෙන්නනවා. I love the censored wipers. like දැනුත් මේ පොඩක් drizzling ඒක ටිකක් වැඩි වෙනකොට screen එකට ඒ කියන්නේ driver එක අමාරුයි නම් sensor එකෙන්ම wipe වෙනවා. and then another thing is the sensor the back of the vehicle. ඔයත් සාමාන්‍යයෙන් මං වගේ අතේ බර ගොඩාක් පුරවගෙන යන කෙනෙක් නම් the best part is ඔයාට මේකේ පිටිපස්ස sensor එකෙන් අරගන්න පුළුවන්. අතින් ආයෙත් lock සැරෑර හැම ඉන්න ඕනේ නෑ. you just have to keep your feet sensor ලා එක auto open වෙනවා. I think that's really cool. ගොඩක් high end vehicles වල තමයි ඒ වගේ features එන්නේ. also did you all know that Jaguar or Land Rover ඔය companies ඔක්කොම දැන් තියෙන්නේ Tata යටතේ කියලා ඔයගොල්ලෝ දැනගෙන හිටියද? early 2000s වල වගේ ඉඳන් මම හිතන විදිහට if my stats are correct මේ vehicles දැන් ඒ කියන්නේ Tata company එකෙන් කරන passenger vehicles මේවා ඔක්කොම හදන්නේ ඒගොල්ලෝ European designs වලට ඒ technologies එතකොට cutting edge technology ඔය දේවල් වලින් තමයි මේක design කරලා තියෙන්නේ. I think ඒක අර high end විදියට මාර ලස්සනට තියෙන්නේ. You can see it for yourself. මම කියන නිසා බලන්න එපා. You can go to the Tata showroom and contact them directly. Brand new vehicles ඒගොල්ලෝ ගාව තියෙනවා. මම හිතනවා මට මේ දෙකම වැඩි වෙයි. and so මම මේක විතරක් කාලා මගේ මාච එකක් බීලා මම යාමගේ ඊළඟ appointment එකට. මම ඇත්තටම මගේ solo date එක තව ටිකක් දිග්ගස්ස ගන්න ඕනේ. මට උමනාවක් තිබුණා ඊළඟ appointment එකෙන් පස්සේ එළියට යන්න. හැබැයි මගේ හිත දෙන්නේ නෑ තව එළියේ ඉන්න. මොකද දවස් 4කින් විතර මම බබාලා දෙන්නව දැක්ලා නැහැ. හැබැයි එදෙන අද ගෙදර ඇවිල්ලා. අක්කිලාට වැඩ. ඉතින් අපේ ගෙදර දාලා ගියා දෙන්නවම. ඉතින් මට දැන් ගෙදරම යන්න ඕනේ. ඉතින් මං හිතන්නේ මම යාලට මොන හරි අරගෙන ඊළඟ appointment එකෙන් පස්සේ කෙලින්ම ගෙදර දුවයි. So you can watch Netflix now. Shehan. So, getting my second IV drip. Other vitamin C, zinc, keypad දේවල් කිව්වා. ඒ ටික මගේ ඇඟට අද ඉන්ජෙක්ට් කරලා. And also hair fall, hair growth වලටත් the stuff I need, the vitamins and stuff that I lack inside my body. ඒ ටිකත් the doctor injected මේ drip එකට ඔක්කොම දාලා තියෙන්නේ. so ඒකෙන් දැන් හිමින් මට ඒක ජොබ් වෙනවා. අද නම් මට ලොකුවට දැනෙන්නේවත් නැහැ කැනියුලා එක ගහද්දී. මම කොහොමත් injections වලට බය නැහැ. so I have to wait seated for 30 minutes and then they're injecting another one. 30 minutes for this and then another about 15 to 20 minutes we are going to inject another one. ගොඩක් කට්ටිය මගේ first video එක බලලා අහලා තිබුණා මම whitening injection ගන්නවද කියලා. big no. මම whitening injections ඔය දේවල් promote කරන්නේ නැහැ. I love my skin color. I love the skin shades I have. Some days I'm fair, some days I'm dark, some days I'm tan, and I really love it for me. So I will never promote a whitening injection, but this is a total different one. මේකෙන් වෙන්නේ මගේ ස්කින් එකට නැති විටමින්ස් මිනරල්ස් ඒ දේවල් ඔක්කොම මගේ ස්කින් එකට මෙතනින් දෙනවා. ඒකෙන් ඒක ටැබ්ලට් එකක් බීලා ගන්න විටමින්ස් වලට වඩා absorb කරනවා. so the results are faster and the process is also easier. මාසෙකට එකක් තමයි මම නම් කරන්නේ මගේ ස්කින් කන්ඩිෂන් එක අනුව. එක අයට ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. සමහර අයට වීක් එකක් වීක්ස් දෙකෙන් දෙකට වගේ කරන්න වෙයි මට ඩොක්ටර් කිව්ව විදිහට. but for me once a month is enough.
So now it's time to Netflix and chill all by myself. It's the next episode of तुम्हारे कानों में पानी घुस गया क्या? फिक्शन कब से लिखने लगी हो? Until my drip gets into my body, I'm gonna watch The Royals. Any fans of this series? මේක බලන්න පටන් ගත්තේ only because of Ishan Carter, and now I'm so jealous. I don't have to explain why. I'm sad, but keeping my sad aside, I am so happy. මගේ ඇඟට අවශ්‍ය nutritions ටික මට මොන විදියකින් හරි මගේ ඇඟට දෙන්න ලැබෙන එක ගැන. And we are done with the drip. After care ටික කරලා මම ආයෙත් යනවා මගේ vehicle එකට. I want to take a moment to thank Demo for providing me this Tata Curve. ඔයගොල්ලෝ දැනන් හිටියද Tata Motors authorized Sri Lankan agent Demo කියලා. ඉතින් බය නැතුව Tata passenger vehicles ගන්න පුළුවන් because Demo has all the spare parts and also offering a good after service. මේ vehicle එකේ voice assist තියෙන නිසා I just had to say open sunroof, and the sunroof opened. I think it's the perfect climate to enjoy a good ride like this. My date is over. අපි ගෙදර ළඟ ඉන්නේ. මං හිතුවා පොඩ්ඩක් වාහනේ නවත්තලා ඔයගොල්ලොත් එක්ක විනාඩියක් කතා කරලා මගේ vlog එක මෙතනින් ඉවර කරන්න. මම කිව්වනේ vlog එක පටන් ගද්දී I was feeling very dull කියලා. ඒක මං මොළුවෙන් හදාගත්ත dullness එකක්. ඒක මටම තමයි මගේ ඔළුවෙන් අයින් කරගන්නත් පුළුවන් කියලා මට vlog එකේ අන්තිම වෙනකොට තේරුණා. හැමදේම තියෙන්නේ අපේ ඔළුවේ. අපි කරන දේවල්, අපි කියන දේවල්, ඒ හැමදේම decide කරන්නේ අපි අපේ ඔළුවෙන්. ඒක අපි අපේ මොලේ. අපි නොහිතුවට ඒක ගැන if you think deep, you will figure out that everything is in your head. මම ඉතින් මේ විදිහට තමයි ටිකක් අමාරු දවස් හොඳ කරගන්නේ, නෙගටිව් දවස් පොසිටිව් කරගන්නේ ඔන්න ඔය විදියට. මගේ අලුත් වාහනේ ගැන මොකද හිතන්නේ ඔයගොල්ලෝ? මේක ඇත්තටම මම දවස් දෙකකට විතරයි use කරන්නේ. I actually want to try this out and see how the new Tata Curve passenger vehicle works for me, and I am really satisfied මේ වාහනේ ගැන. මට වාහනේ ගෙදරට එන්න කලින් තිබුණ impression එකට වඩා දැන් wow, I'm feeling so good, and I have like a really positive impression towards the vehicle. මං හිතන්නේ මම vehicle එක ගැන දන්න දේවල් ටික ඔක්කොම ඔයගොල්ලන්ට කිව්වා. කියන්න අමතක වෙන්නේ නැති මේක ඇතුලේ speakers 9ක් තියෙනවා, so it's like proper sounds ඔයගොල්ලන්ට සින්දුවක් එහෙම දාගත්තම ඇහෙනවා හොඳට වටෙන්ම. told you about the 360 camera. මම ගොඩක් චූටි තැන්වල අද පාක් කරා. එකක් ක්‍රිස්ටල් එක ඇතුලේ, එතකොට ආයෙත් ඩර්මා එක ඇතුලේ. ඊට පස්සේ මම ඩිනර් පික් කරන්න ගියා චූටි පාරකින් ගිහිල්ලා I had to park, and then එතනින් ආයෙත් එළියට ගන්නකොට මම මාරේදර නර්වස් වෙලා හිටියේ. හැබැයි මේකේ 360 camera එක නිසා මට ඒක මාර ලේසුණා. මම හිතුවේ නෑ ඒක මං ගාන්ට ගයි කියලා. මං හිතුවා චුට්ටක් හරි අද වද්ද ගන්නවා තමයි කියලා. හැබැයි එහෙම වැදුන්නේ නෑ. Thank God. ඇත්තටම වාහන වලට තියෙන ආසාව මටත් දැන් ටික ටික එනවා. ඉතින් ඒ ආසාව ඇත්තටම ආයෙත් වැඩි වුණා. මම මේ කර්ව් ඉලෙක්ට්‍රික් වෙහිකල් එක පැද්දම. ගොඩක් අය ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් කිව්වම ටිකක් එක විදිහේ දේවල් හිතනවානේ. හැබැයි ඊයේ අපි අහංගමට ගිය වෙලාවේ එන්න 100 කිලෝමීටර්ස් මදි වෙලා තිබුණා.
ඒ නිසා අපි එතන අහංගමින් උණුමටුනෙන් අපි charging point එකක් හොයාගෙන එතනින් ගහගත්තා. ඉතින් ඒ charge කරන වැඩේත් මාර ලේසි. app එකක් තියෙනවා. ඒ app එක download කරාම ඔයා ඉන්න තැන තියෙන charging points ඔක්කොම පෙන්නනවා. So you can contact the places and you know it's very convenient. මම ඒක experience කරේ ඊයේ පළවෙනි වතාවට. ඉතින් මට electric vehicles cars ගැන තිබුණ impression එක ඒකත් ගොඩක් වෙනස් වුණා. ඒක මාර කන්වීනියන්ට් එක තමන්ටම තනියෙන් කරගන්න පුළුවන්. ඔහොම තමයි මගේ car experience එක. What do you think about my new Tata Curve? And what do you think about my vlog? comment එකක් දාගෙන යන්න ඔයගොල්ලෝ මොකද හිතන්නේ කියලා. මම දැන් යනවා ගෙදර. ගෙදර ගිහිල්ලා I'll change and I'll relax because I feel so good after spending time with myself. ඔයගොල්ලෝ මේ vlog එක ගැන හිතන දේවල් comment කරන්න. I will see you soon with a new video. Bye.